ලයිෆ් විත් සිනමා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. පොලිසිය විසින් සියදිවි නසා ගැනීමක් විදිහට ඔප්පු කරන්න හදන මිනීමැරුමක සත්‍යතාවය ඔප්පු කරන තරුණයෙක් ගැන තමයි අද කතාව. පොලිසියට බැඳෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මේ තරුණයා කොහොමද මේ මිනීමැරුම ඔප්පු කරන්නේ? ඒ වෙනුවෙන් කරන්නේ මොනවද? මෙන්න මේ දේවල් හිතේ තියාගෙන අද අපි වීඩියෝ එකෙන් උත්තර හොයමු. ආදරෙන් ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් තත්පරය වෙනකම් බලන්න. අමතක නොකර channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. කතාව පටන් ගන්නේ තමන්ගේ දුව අතුරුදහන් කියලා පැමිණිල්ලක් දාන්න ඉන්න පිරිසකගෙන්. ඒ ඉන්නේ අම්මයි තාත්තයි හොස්ටල් එකේ ලේඩි. ඒ ප්‍රදේශයට අයත් පැමිණිල්ලක් නෙවෙයි කියලා පොලිස් ස්ටේෂන් කිහිපයකටම ගිහින් එයාලට ආපහු හැරිලා එන්න වෙනවා. අවසානට එයාලගේ පැමිණිල්ල ඒ ප්‍රදේශයට අයත් පොලිස් ස්ටේෂන් එකෙන් බාර ගන්නවා. විස්තරයක් ලැබුණ ගමන් දැනුම් දෙන්නම් කියලා ඒ අම්මටයි තාත්තටයි යන්න කියනවා. ඒත් අම්මයි තාත්තයි එදා රෑ යන්නේ නැහැ. පොලිස් ස්ටේෂන් එකේම ඉන්නවා. උදේ වෙනකොට පණිවිඩයක් ලැබෙනවා වෙවේ පාවෙමින් තියෙන ගෑනු ළමයෙක්ගේ මල සිරුරක් ගැන. මේ ගැන හොයන්න මේ ගෑනු ළමයාගේ තාත්තත් එක්කන් පොලිසිය එතෙන්ට යනවා. තාත්තා අඳුන ගන්නවා මේ එයාගේ දුවගේ මල සිරුර කියලා. දුවගේ නම මේරි. මේරිගේ මරණය සිද්ධ වෙලා ටික කාලයක් ගෙවිලා යනවා. මේ මරණයට වග කියවන්න ඕනේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ්. එහෙම කියලා තමයි පොලිසිය මේක සියදිවි නසා ගැනීමක් විදිහට ඔප්පු කරන්න සූදානම් වෙන්නේ. තමන්ගේ දුවගේ මරණයට සාධාරණයක් ඉෂ්ට නොවුන නිසා තාත්තා ඉහළ පොලිස් නිලධාරීන්ට මේ ගැන දැනුවත් කිරීමක් කරනවා. ඒත් මේ මේරිගේ මරණයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මාස 6ක් ගෙවිලා ගියත්. ඊළඟට අපිට පෙන්වන්නේ එක්තරා මාධ්‍ය ආයතනයක වැඩ කරන මාධ්‍යවේදිනියක්. එයාගේ නම ශ්‍රී. එයාගේ අලුත් ප්‍රෝග්‍රෑම් එක විදිහට එයා තෝරගන්නේ අභිරහස් විදිහට අතුරුදහන් වුණ මරණයටපත් වුණ ගැහැණු ළමයි ගැන විස්තර දෙන එක. එයා සූදානම් වෙනවා මේරි ගැනත් විස්තර හොයන්න. ශ්‍රී යාගේ මේ ප්‍රෝග්‍රෑම් එකට උදව් ගන්න බලාපොරොත්තු වෙන එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන්. එයාගේ නම ආනන්ද් ශ්‍රීබාලා. හිටපු ප්‍රධාන පොලිස් කොස්තාපල්වරියගේ පුතා. මේ වෙනකොට ආනන්ද්ගේ අම්මා නැති වෙලා. එයාට පුරුද්දක් තියෙනවා පරණ පොලිස් වාර්තා නඩු වාර්තා බලන එක. එයා බලාපොරොත්තුෙන් ඉන්නවා පොලිස් නිලධාරියෙක් වෙන්න. ඒ වගේම තමයි අම්මා නැති වෙච්ච ෂොක් එක නිසා එයාට පොඩි මානසික ආබාධයක් තියෙනවා. එයාට නිතරම දැනෙන්නේ එයාගේ අම්මා ළඟ ඉන්නවා වගේ. මේ නිසාම ආනන්ද්ට කිසිම ජොබ් එකක් හරියන්නේත් නැහැ. ඉන්ටර්විව් 2-3කටම එයා පේස් කරත් එක ඉන්ටර්විව් එකකින්වත් එයා පාස් වෙන්නේ නැහැ. ඒක නිසා ශ්‍රීගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කරන්න එයාත් කැමති වෙනවා. ශ්‍රී ආනන්දව ගන්නේ එයාගේ නිර්මාණ සහායකයා විදිහට. ආනන්දට කරන්න තියෙන්නේ ශ්‍රීගේ බඩු අරන් යන එක, ප්‍රෝග්‍රෑම් එකට වැඩ ලෑස්ති කරන එක, මෙන්න මේ වගේ දේවල්. මේ විදිහට කියලා තමයි වැඩ පටන් ගන්නෙ. ශ්‍රී යාගේ ටීම් එකත් එක්ක එනවා මේරිගේ ගෙදරට. ඇවිත් එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ප්‍රශ්න කරනවා. ශ්‍රී අහනවා මේරි එක කරපු අවසාන සංවාදය මොකද්ද කියලා. ඒ වගේම සියදිවි නසා ගත්තා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? සියදිවි නසා ගැනීමට හේතුවක් එයාට තිබ්බද කියලා. මේ වෙලාවේ මේරිගේ අම්මයි තාත්තයි කියනවා සියදිවි නසා ගන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි සියදිවි නසා ගත්තා කියලා එයාලා පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ශ්‍රී අහනවා මේරිත් එක කරපු අවසාන සංවාදය මොකද්ද කියලා. මේරි අවසානට කතා කරලා එයාගේ අම්මට කියලා තියෙන්නේ එයා එක්සෑම් පාස්. ඒක නිසා එයාව බලන්න ඉන්න කියලා. එයාගේ ෆෝන් එකේ බැටරි නැහැ. ඒක නිසා ෆෝන් එක ඔෆ් වෙයි කියලා තමයි ෆෝන් එක කට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ආව කන්ටැක්ට් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ සංවාදය අහගෙන ඉන්න ආනන්දට තවත් අහගෙන ඉන්න අමාරු වෙනවා. මොකද එයාට මානසික රෝගයක් තියෙනවා කියලා මම ඔයාලට කලින් කිව්වනේ. ඒක නිසා එයා එතනින් එනවා. එයා එන්නේ මේරිගේ කාමරේට.
මේරිගේ කාමරේ පරීක්ෂා කරපු ආනන්ද් සංවාදයේ අතරතුරේම වෙත් මේරිගේ තාත්තගෙන් අහනවා මේරිට පීනන්න පුළුවන්ද කියලා. එතකොට මේරිගේ තාත්තා කියනවා නෑ මේරි පොඩි කාලේ ඉඳන් වතුරට බයයි කියලා. ඒ වගේම මොකක් හරි අසනීපයක් තියෙනවද අහනවා. එයාට පුංචි කාලේ ඉඳන්ම ඇදුම තියෙනවා කියලාගේ තාත්තා කියනවා. මේ වෙලාවේ ආනන්ද් කියනවා මේරිගේ මරණ පරීක්ෂණයේ වාර්තාවක් ගන්න පුළුවන්ද කියලා. තාත්තා ඇවිත් ඒ වාර්තාව ආනන්දට ගෙනත් දෙනවා. සංවාදයේ අතරතුරේ ඇවිත් කතා කරපු නිසා ශ්‍රී ආනන්දට බයිනවා, දොස් කියනවා. එහෙම කරන්න එපා කියලා කියනවා. ඒත් ආනන්ද ඒවා ගානකටවත් ගන්නෙ නැහැ. ආනන්ද මේ පරීක්ෂණ වාර්තා බලනකොට එයාට දැනෙනවා එයාගේ අම්මා ළඟ ඉන්නවා වගේ. එයාගේ අම්මා කියනවා සාමාන්‍ය මිනිස්සෙක් බලන විදිහට බලන්න එපා, පොලිස් කාර්යයක් බලන විදිහට බලන්න කියලා. මේ පරීක්ෂණ වාර්තාවල තියෙන හිස්තැන් එකට ගලපන්න කියලා. මෙන්න මේ වෙලාවේ පරීක්ෂණ වාර්තා බලපු ආනන්ද තේරුම් ගන්නවා මේක සියදිවි විනාශා ගැනීමක් නෙවෙයි, මිනිමැරුමක් කියලා. ආනන්ද ඒ වෙලාවෙදිම මේරිගේ අම්මටයි තාත්තටයි කියනවා මේක සියදිවි විනාශා ගැනීමක් නෙවෙයි, මේක මිනිමැරුමක් කියලා. මේ දෙන්නට හිතවත් ඉහළ පොලිස් නිලධාරියෙක් ඉන්නවා. එයාගේ නම අයිසැක්. ආනන්ද වගේම ශ්‍රීයාව හඳුන්වන්නේ සර් කියලා. කතාව ඉස්සරහට මාත්‍යාට සර් කියලාම කියන්නම්. මේරිගේ ගෙදරදී සිද්ධ වෙච්ච දේ ගැන ශ්‍රී ආනන්දට දොස් කියනවා. එයා කියන්නේ මේරිගේ අම්මා අඬන්න පටන් ගන්නකොට තමයි මටත් ඒක දුරදිග ගියා වැඩි කියලා තේරුනේ. ඔයාට එහෙම හැසිරෙන්නේ නැතුව ඉන්නයි තිබ්බේ කියලා. මේ සර් අහනවා ආනන්දගෙන් මේක මිනිමැරුමක් කියලා කියන්න ආනන්ද මොනවද හොයාගත්තේ කියලා. මේ වෙලාවේ ශ්‍රී බොන්න ගන්න තේ එකේ කූඹියෙක් ඉන්නවා. මේ කූඹිය දැකපු ආනන්ද අහනවා සර් මේ කූඹිය ගැන මරණ පරීක්ෂණයක් කරොත් ඔයා මොකද්ද කියන්නේ කියලා. කූඹිය තේකට වැටිලාද මැරුණේ? කූඹිය තේකට වැටිලා පිච්චිලාද මැරුණේ කියලා. ඒ වෙලාවේ මේ සර් කියනවා මෙච්චර කාලයක් මට ඒ වගේ පරීක්ෂණයක් ලැබිලා නැහැ කියලා. ආනන්ද කියනවා සර් මම මේක අහන්නේ විහිළුවකට නෙවෙයි. මේරිගේ මරණය මිනිමැරුමක් කියලා ඔප්පු කරන්න පුළුවන් ක්‍රම දෙකකින් කියලා. ඒ ක්‍රම දෙක තමයි සාක්ෂි වශයෙන් වගේම මානසික වශයෙන් කියලා. මොකද මේරිගේ මිනිහ හම්බ වෙන්නේ වතුරට වැටිලා. පැය 12ක් විතර වතුර තිබුණා කියලා තමයි පොලිස් වාර්තාවල තියෙන්නේ. ඒත් වතුරට වැටුණු මිනිහක තියෙන මූලික ලක්ෂණවත් මේරිගේ මිනිහ දකින්න ලැබුණේ නැහැ කියලා ආනන්ද කියනවා. එතකොට ශ්‍රී අහනවා මානසික වශයෙන් මොකද්ද කියලා. ආනන්ද පැහැදිලි කරනවා මේරි කියලා කියන්නේ අවුරුදු 8 ඉඳන්ම වතුරට බය ගෑනු ළමයෙක්. ඒ වගේම එයාට ඇදුම රෝගය තිබිලා තියෙනවා. හුස්ම ගැනීමේ අපහසුාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා පාලමේ ඉහළ තැනට ගිහින් වතුර දිහා බලලා එයා වතුරට පැන්න කියලා කියන එක තර්කානුකූල නෑ කියලා. මේ අතරතුරදී තමයි ආනන්ද පොලිසියට බැඳෙන්න තියෙන විභාග වලින් සමත් වෙන්නේ. ආනන්ද ශ්‍රී ඇතුළු ටීම් එක ඊළඟට එනවා පල්ලියේ ෆාදර් හම්බ වෙන්න. ෆාදර්ගෙන් විස්තර අහනකොට ෆාදර් කියනවා මේරි ගෙදර එන හැම වතාවෙම අනිවාර්යෙන් පල්ලියට එනවා කියලා. සියදිවි විනාශ ගන්න තරම් හේතුවක් මේරිට තිබුණ නැහැ කියලා තමයි ෆාදර් කියන්නේ. ආනන්ද ෆාදර්ගෙන් අහනවා මේරිගේ බොයිෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ රොනි ෆාදර් හම්බ වෙන්න ආවද කියලා. මේ වෙලාවේ ෆාදර් කියනවා මේරි එයා ගැන ෆාදර්ත් එක්කන් කියලා තියෙනවා. ඒත් එයාව හම්බ වෙන්න ආවේ නැහැ කියලා. එයාගේ ගැනීම අවසන් වුණාට පස්සේ රොනි ගැන ගෙදරට කියන්න කියලා තමයි ෆාදර් කියන්නේ. ඒ වගේම ෆාදර් කියනවා රොනි කවදාවත් මේරි එක පල්ලියට නම් ඇවිල්ලා නැහැ. එයා නැති වුණාට පස්සේ ඇවිත් එයාගේ සොහනේ ඊටපන්දමක් පත්තු කරලා යනවා කියලා. ආනන්ද උත්සාහ කරනවා රොනි එක කතා කරන්න. ඒත් රොනි කිසිම වෙලාවක ආනන්ද එක කතා කරන්නේ නැහැ. රොනි කියන්නේ එයාව කෑවේ මාධ්‍ය වලින් කියලා. ඒ වගේම රොනි නිසානේ මෙරි මැරුණා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහටම ඉස්සරහටත් හැම කෙනාම දැනගෙන තිබුණ දෙයින් කියලා තමයි රොනි කියන්නේ. ශ්‍රී ආනන්ද එක්ක
තව විස්තර හොයන්න පටන් ගන්නවා. මේරිගේ කොලෙජ් එකේ හැම කෙනෙක්ගෙම වගේ ප්‍රශ්න කරනවා. සමහර අය මේරි ගැන හොඳ කිව්වත් තව සමහර අය මේරි ගැන වැරදි කියනවා. ශ්‍රී ආනන්ද ඇතුළු ටීම් එක ගිහින් පොලිස් පරීක්ෂකතුමාගෙනුත් විස්තර අහනවා. ඒ වෙලාවේ පොලිස් පරීක්ෂකතුමා කියනවා රොනී කියන්නේ ටිකක් විප්ලවවාදී කොල්ලෙක්. මේක හේතුවක් වෙන්න ඇති මේරිට සියදිවි නසා ගන්න කියලා. රොනී එපා වෙලා නිසා තමයි සියදිවි නසා ගන්න නැත්තේ කියලා තමයි පොලිස් පරීක්ෂකතුමා කියන්නේ. මේ වෙලාවේ ශ්‍රී අහනවා පොලිස් වාර්තාවේ තිබ්බ පාලම නෙවෙයි නේද? උසාවියට ඉදිරිපත් කරපු වාර්තාවේ මෙරි සියදිවි නසා ගන්න පාවිච්චි කරලා තියෙන්නේ කියලා. පොලිස් පරීක්ෂකතුමා ඒකට උත්තරයක් විදිහට දෙන්නේ ඒක පටලැවිල්ලක් කියලා. ශ්‍රී එයාගේ ප්‍රෝග්‍රෑම් එකේ වීඩියෝ එකක් කරනවා. ආනන්ද එක්ක ටීම් එක හොයාගත්ත හැමදේම ඒ වීඩියෝ එකේ තියෙනවා. මේ වීඩියෝ එක ගොඩක් වෛරල් වෙනවා. ඒක නිසාම හැම කෙනාගේම වගේ අවධානය යොමු වෙන්නේ මේරිගේ සියදිවි නසා ගැනීම ගැන. මේක ඇත්තටම සියදිවි නසා ගැනීමක්ද? එහෙම නැත්නම් මිනිමැරුමක්ද? හැම කෙනා අතරම මේක කතා වෙන්න පටන් ගන්නවා. මේරිගේ මේ සියදිවි නසා ගැනීමේ නඩුව මේ වෙනකොට පොලිසිය සාක්ෂිත් එක්කම සියදිවි නසා ගැනීමක් විදිහට ඔප්පු කරලා අවසන් කරපු නඩුවක්. ආනත් මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා පොලිස් වාර්තාවේ වගේ මුසාවියට ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙන වෙනස්කම්. මේක නිසාම පොලිසිය ගැන ලොකු අප්‍රසාදයක් ජනතාව තුළ ඇති වෙනවා. ආනන්ද වීඩියෝ එක අවසන් කරන්නේ කේරළ පොලිසිය මේ ගැන විමර්ශනයක් කරලා සත්‍ය ලෝකයට එළි කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන ගමන්. ශ්‍රේගේ මේ නිවුස් එකත් එක්ක දෙමාපියෝ අධිකරණයට පෙත්සමක් යොමු කරනවා. ඒකෙන් ඉල්ලීම් කරන්නේ නැවත විමර්ශනයක්. අධිකරණ නියෝගය අනුව මේරිගේ නඩුව නැවත විමර්ශනය කරන්න තීරණය කරනවා. SP මේ විනෝට යෝජනා කරන විමර්ශන නිලධාරියා තමයි ශංකර්. ශංකර් මේ වෙලාවේදී කියනවා කලින් මේ විමර්ශනය කරේ සිවරාමන් සර්. සිවරාමන් සර් එක්ක මම ගොඩක් හිතවත්. ඉතින් ඒක නිසා මේක අනිවාර්යයෙන්ම සියදිවි නසා ගැනීමක් කියලා මම දන්නවා කියලා. ඒත් ශංකර්ට මේ වෙලාවේදී කියන්නේ දවස් 14ක් ඇතුළත විමර්ශනයක් කරලා වාර්තාවක් ලබා දෙන්න කියලා. ශංකර් ඒක පිළිගන්නවා. ශංකර් වැඩ පටන් ගන්නවා. ශංකර් උත්සාහ කරනවා දවස් 14ක් ඇතුළත මේරි සියදිවි නසාගත්තා කියලා වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේ වෙලාවේ තමයි දැනගන්නේ ආනන්ද වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා කියලා. ශංකර් එනවා ආනන්ද ඉන්න තැනට. ඇවිත් එයා කතා කරනවා මේරිගේ නඩුව ගැන. කතා කරලා එයා අහන ඔයාගේ දෙමව්පියෝ එහෙම කොහොමද කියලා. තාත්තා නම් නැති වුණා කියලා ආනන්ද කියනවා. මං ඔයාලට කලිනුත් කිව්වනේ ආනන්දට තියෙනවා කියලා මානසික ආබාධයක්. අම්මා ගැන අහනකොට එයාට උත්තර දෙන්න බැහැ කියලා. මොකද එයාගේ අම්මා එයා ළඟ ඉන්නවා වගේ තමයි එයාට දැනෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ශංකර් කරන්නේ ආනන්දගෙන් එයාගේ අම්මා ගැන අහනවා. මේ වෙලාවේදී ආනන්ද ගොඩාක් අසරණ වෙනවා. මේ වෙලාවෙදිත් ආනන්දට දැනෙන්නේ එයාගේ අම්මා ළඟ ඉන්නවා වගේ. අම්මා කියනවා බය නැතුව උත්තර දෙන්න කියලා. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ශංකර් ඔප්පු කරනවා ආනන්දට මානසික ආබාධයක් තියෙනවා කියලා. ඒක නිසා මෙයාට පොලිස් හීනයක්ම බවට පත් වෙනවා. අයිසෙක්ස් යනවා ශංකර් එක කතා කරන්න. ඒත් වැඩේ නම් සාර්ථක වෙන්නේ නැහැ. ආනන්දට බැරි වෙනවා පොලිස් නිලධාරියෙක් වෙන්න. ආනන්ද ගෙදර ඇවිත් කල්පනා කරනවා. ආනන්දට දැනෙනවා එයාගේ අම්මා ළඟ ඉන්නවා වගේ. මේ වෙනකොට කේරළ පොලිසිය සූදානම් වෙන්නේ මේරිගේ මරණය සියදිවි නසා ගැනීමක් විදිහට ඔප්පු කරන්න. ආනන්ද එයාගේ අම්මට පොරොන්දු වෙනවා. අම්මා නාමයෙන් දිවුරනවා. මම මේක මිනිමෙරුමක් කියලා ඔප්පු කරනවා කියලා. ආනන්ද වැඩ පටන් ගන්නවා. මේරිගේ මරණය මිනිමෙරුමක් විදිහට ඔප්පු කරන්න ඕනේ හැම සාක්ෂියක්ම එකතු කරනවා. ආනන්ද ශ්‍රී අයිසෙක්ස් තුන්දෙනා CCTV දර්ශන බලනවා. එදා මරණය සිද්ධ වෙච්ච දවසේ මේරි කොහෙද ගිහින් තියන්නේ කියලා. එයාලා දකිනා පල්ලියට යනවා. ආනන්ද විතරක් නෙවෙයි ශංකරුත් CCTV දර්ශන බලනවා. දෙන්නම ඊළඟට කරන්නේ පල්ලිය ළඟ තියෙන ෂොප් වල අයගෙන් අහනවා මේරි ආව දැක්කද කියලා. මේරිගේ ෆොටෝ එකක් පෙන්වන ගමන් ෂොප් කිහිපයකටම ගිහින් බැලුවත් මේරි ගැන කිසිම විස්තරයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ආනන්ද යනවා එක ෂොප් එකකට. ඒ ෂොප් එකේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ පිළිම, ෆොටෝස් වගේ දේවල්. ඒ ෂොප් එකේ ඉන්න පිරිමි කෙනා නම් ෆොටෝ එක පෙන්නලා ඇහුවත් කියන්නේ දන්නේ නැහැ කියලා.
ඒත් එතන ඉන්න ගෑනු ළමයා අඳුර ගන්නවා මේ ඉන්නේ මේරි කියලා. මේරි ෂොප් එකට ආවා කියලාත් කියනවා. මේරි මේ ෂොප් එකෙන් ඕඩර් කරලා පිළිම එහෙම හදා ගන්නවා. එයා වාරික විදිහට තමයි ගෙවීම් කරන්නේ. ඒක නිසා මේ ගෑනු කෙනාට මේරිව හොඳට මතකයි. එදා දවසෙත් එවිත් එයා පිළිමයක් ගන්නවා. ආනන්ද ඊළඟට කරන්නේ මේරිගේ යාළුවන්ට කතා කරලා බලනවා කාගේ හරි බර්ත්ඩේ එකක් තිබුණාද කියලා. මොකද අර gift එක එයා ඕඩර් කරලා තියෙන්නේ බර්ත්ඩේ එකට නිසා. ඒත් කිසිම කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් එදා තිබිලා නැහැ. මේ වෙලාවේ ශ්‍රී කරන්නේ මේරිගේ සෝෂල් මීඩියා account check කරන එක. එතකොට එයා දකින්න එක ගෑනු ළමයෙක් එක ෆොටෝස් ගොඩක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ යාළුවාගේ නම තමයි හනා පෝල්. හනාව හම්බ වෙන්න මුලින්ම ඉන්නේ ශංකර්. ශංකර් ඇවිත් හනාගෙන් අහනවා මේරිට සියදිවි නසා ගන්න හේතුවක් තිබ්බද කියලා. මේ වෙලාවේ හනා හොඳටම අඬනවා. ශංකර් එක්කන් තනියම කතා කරන්න ඕනි කියන හනාගේ තාත්තා කියනවා මීට මාස 8කට විතර කලින් හනා සියදිවි නසා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒක නිසාම මේරි කතා කරලා තියෙනවා හනාට. එයා ඒ ගත්ත බෙහෙත් එක මොකද්ද කියලා අහන්න. ඒක නිසා තමයි හනාට මේරි සියදිවි නසා ගන්න විනාඩි කිහිපයකට කලින් කතා කරලා තියෙන්නේ කියලා. තමන්ගේ දුව උසාවියටවත් පොලිසියටවත් ගෙනියන්න එපා කියලා ශංකර්ගෙන් ඉල්ලනවා. ශංකර් අවසානයේ තීරණය කරනවා මේරි මැරෙන්න ක්‍රම කිහිපයක් උත්සාහ කරලා තියෙනවා කියලා. අවසානයේ තමයි යා පාර්ලිමේන්තු වතුරට පනින්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක සියදිවි නසා ගැනීමක් විදිහට අපිට වාර්තාව හදන්න පුළුවන් කියලා. ආනන්ද කතා කරනවා හනාගේ තාත්තට. ඒත් හනාගේ තාත්තා ආනන්දට උත්තර දෙන්නේ නැහැ. එයා කවුද කියලා කියපු ගමන් ෆෝන් එක කට් කරලා හනාගේ තාත්තා යනවා. ආනන්ද ඊළඟට යනවා මරණ පරීක්ෂණය කරපු කෙනා ළඟට. එයා ඇටෙන්ඩන්ට් කෙනෙක්. එයාගෙන් අහනවා ඔයාලද මරණ පරීක්ෂණය කරන්නේ වාර්තාව හදන්න ඔයාලද කියලා. එතකොට එයා කියනවා නැහැ අපි තමයි කපන්නේ කරන්නේ හැමදේම කරන්නේ. වාර්තාව හදන්න අපි නෙවෙයි කියලා. එතකොට ආනන්ද අහනවා මොනවා හරි වෙනසක් දකින්න තිබුණද කියලා. මේ කෙනා කියනවා ඒ මිනිහ වැඩි වෙලා වතුරේ තිබිලා තියෙන්නේ බෑපෑ 4-5ක් වගේ තමයි තිබිලා තියෙන්නේ කියලා. ඒ වගේම බෙල්ලේ අතේ තුවාල සලකුණ තිබිලා තියෙනවා. දකුණු අතේ මුදු ඇඟිල්ලේ තුවාල සලකුණ තිබ්බා කියලා කියනවා. ශ්‍රී අහනවා මේරිව රේප් කරලා තිබ්බද කියලා. එතකොට මේ ඇටෙන්ඩන්ට් කියන්නේ නෑ එහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ කියලා. ඒ වගේම කියනවා ඒ දවස්වල වතුරේ තිබුණා පාසි වර්ගයක්. ඒ මිනිහේ පාසිවත් ගෑවිලා තිබුණේ නැහැ කියලා. මාළු කාලවත් මිනිහ දිය වෙලාවත් තිබුණේ නැහැ. ශරීරය ඒ විදිහටම තිබුණා කියලා. ඒ වගේම කියනවා තව විස්තර දැනගන්න ඕනේ නම් එදා ඒ ආරංචිය දුන්න කෙනා ළඟට යන්න කියලා. එයාගේ නම තමයි තෝන්ඩි කුට්ටන්. තෝන්ඩි කුට්ටන්ගෙන් අහනවා මේරි වතුරට පයින්න කලින් මාළෙකුයි මුද්දයි දාන් ඉඳලා තියෙනවා. ඔයා දැක්කද කියලා. තෝන්ඩි කුට්ටන් මේ වෙලාවේ කියනවා ගොඩට අරන් ආපු මිනිහ නම් කිසිම දෙයක් තිබුණ නැහැ කියලා. එතකොට අයිසක් සර් ටිකක් සැරෙන් අහනවා එහෙනම් වතුරේද තිබ්බද කියලා. එතකොට තෝන්ඩි කුට්ටන් පිළිගන්නවා යා මුද්ද ගලවලා ගත්තා කියලා. ආනන්ද අහනවා මුද්ද නිකම්ම ගැලවිලාවද? එහෙම නැත්නම් ඔයා අමාරුවෙන් ගලවලා ගත්තද කියලා. තෝන්ඩි කුට්ටන් කියනවා මුද්ද නිකම්ම ගලවලා ගත්තා. දැන් නම් මේ වෙනකොට මුද්ද විකුණලා තියෙන්නේ. ඒක ආපහු වරන් දෙන්න නම් කියන්න එපා කියලා. මාළේ නම් එයා දැක්කේ නැහැ කියලා. ආනන්ද ගෙදර ගියාට පස්සේ ආනන්දගේ අම්මා යාට පෙනිලා කියනවා මේරිගේ ෆෝන් එක චෙක් කරාද කියලා. ආනන්ද කියනවා පොලිසියෙන් මේරිගේ ෆෝන් එක චෙක් කරලා කියලා. එතකොට ආනන්දගේ අම්මා අහනවා කෝ දැන් එහෙනම් මේරිගේ ෆෝන් එක කියලා. එතකොට තමයි ආනන්දට මතක් වෙන්නේ එයා ළඟ තිබුණු බඩු අතර ෆෝන් එක නැහැ කියලා. ආනන්ද කතා කරනවා ලාලු කියලා එයාගේ යාළුවෙක්ට. එයාට කතා කරලා ෆෝන් එක ගැන විස්තර හොයාගන්න ඕනි කියලා කියනවා. යාළුවා කියනවා ෆෝන් එකේ ඉමිනම් එක හොයලා දෙන්න කියලා. ඒත් ආනන්දට ඉමිනම් එක හොයාගන්න බැරි වෙනවා. යාළුවට ආයෙත් කතා කරලා ඉමිනම් එක නම් හොයාගන්න බැරි වුණා කියලා ආනන්ද කියනවා. එතකොට තමයි යාළුවා කියන්නේ රජයේ වෙබ්සයිට් එකට හරි ඇම්ප් එකකට හරි ලොග් වෙච්ච වෙලාව තියෙනවා නම් විස්තර හොයාගන්න පුළුවන් කියලා. ආනන්දේ වෙලාවේ කියනවා මේ 26 වෙනිදා හවස 1-2 අතර මේරියාගේ රිසාර්ට් බලන්න වෙබ්සයිට් එකට ලොග් වුණා කියලා. මොකද්ද යුනිවර්සිටි එක මොකද්ද වෙබ්සයිට් එක ආනන්දගෙන් අහගන්නවා. ආනන්දේ හැම විස්තරයක්ම යාළුවට දෙනවා. ලාලු කතා කරලා ආනන්දට කියනවා 26 වෙනිදා 2යි කාලෙට මේ ෆෝන් එක ඕෆ් වෙලා තියෙනවා. මාස 5ක් ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා
දැන් මාසෙකට කලින් ෆෝන් එක ඔන් වෙලා තියෙනවා තමිල්නාඩුවේ නාගර්කෝවිල ළඟදී කියලා. ලොකේෂන් එක හරියට මෙවන්නම් කියලාත් ආනන්දට කියනවා. ඒ ෆෝන් එක දැන් පාවිච්චි කරන්න අලුත් සිම් එකකින් කියලාත් ලාලු කියනවා. ආනන්ද දැන් ලෑස්ති වෙන්නේ තමිල්නාඩු ගිහින් ෆෝන් එක ගන්න. ෆෝන් එක අරන් විස්තර හොයාගන්න. ඒත් මේකට අයිසැක් සර් නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද පිට පළාතකට ගිහින් අවදානමක් ගන්න බෑ කියලා. අයිසැක් සර් කතා කරලා ශංකර්ගෙන් උදව් ඉල්ලනවා. තමිල්නාඩු පොලිසියට කතා කරලා උදව් කරන්න කියලා කියන්න පුළුවන්ද කියලා. ශංකර් කැමති වෙන්නේ නැහැ උදව් කරන්න. අයිසැක් සර්ට මොනවා වෙලාද කියලා කියනවා. එතකොට එතනින් පොලිස් නිලධාරියා කියනවා ආනන්දට මෙහෙම කරේ වෙන කවුරුත් නෙවෙයි අපේ පොලිස් දෙපාර්තමේන්තුවමයි කියලා. ඒ වෙලාවේ තමයි මේ පොලිස් නිලධාරියා ආනන්දගේ අම්මා කොහොමද මැරුණේ කියලා දෙන්නේ. ආනන්දගේ අම්මා ඒ වෙනකොට පොලිස් නිලධාරිනියක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. නැත්තල් දවසේ රෑ ගෑනු ළමයෙක් දූෂණය කරලා මරනවා. මේකට සම්බන්ධ වෙන්නේ ධනවත් පුද්ගලයින්ගේ පුතාලා කීප දෙනෙක්. ඉතින් ඒක නිසා පොලිස් නිලධාරීන් උදව් කරන්න යාලට. අවසානයේදී මේ පොලිස් කාන්තාවේ කියන්නේ ආනන්දගේ අම්මා තීරණය කරනවා මේ ගෑනු ළමයට සාධාරණයක් ඉෂ්ට කරන්න. උසාවියට සාක්ෂි දෙන්න තියෙන දවසට කලින් දවසේ රෑ මැරියෝ ටිකක් ඇවිත් ආනන්දගේ අම්මා ආනන්ද ඉස්සරහා මරනවා. මේක නිසා තමයි ආනන්දට මේ වෙනකොට මානසික ආබාධයක් ඇති වෙලා තියෙන්නේ. ආනන්ද තමිල්නාඩු යන්න පිටත් වෙනවා. එයා යන්නේ channel එකේ හිටපු කැමරමන් එක්කන්. අයිසැක් සයාලගේ ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් සූදානම් කරලා දෙනවා. ලාලු ආනන්දට ලොකේෂන් එක දෙනවා. ලාලු දෙන්නේ මාකට් එක ලොකේෂන් එකක්. එතෙන්ට ගිහින් ඒ නම් එකට කෝල් ගන්නකොට ආනන්ද හොයාගන්නවා ෆෝන් එක තියෙන කාගේ ළඟද කියලා. ඒක එයා ගත්ත ෆෝන් එකක්. ෆෝන් එක විකුණපු ෂොප් එකට ආනන්ද යනවා. ගිහින් එතනින් විස්තර අහනවා. මේ ෂොප් එකට මේ ෆෝන් එක ගෙනත් තියෙන ඇන්තනි කියලා කෙනෙක්. ඇන්තනි ළඟට එන ආනන්ද කියනවා එයාට ඇඩ්මිෂන් ගන්න ඕනේ කියලා. මොකද්ද කරන්න ඕනේ කෝස් එක කියලා ඇන්තනි අහනකොට ආනන්ද කියනවා LLB කියලා. එතකොට ඇන්තනි කියනවා කොලෙජ් 3ක් තියෙනවා. හැබැයි ගාන නම් ටිකක් සැරයි. කාටද බලන්නේ කියලා. ආනන්ද කියනවා එයාගේ නංගිට කියලා. එහෙම කියලා එයා පෙන්වන්නේ මේරිගේ ෆොටෝ එකක්. මේ වෙලාවේ ඇන්තනි ගොඩක් බය වෙනවා. බය වෙලා ආනන්දව තල්ලු කරලා එයා දුවනවා. ඇන්තනි පස්සෙන් එලවගෙන යන මේ තුන්දෙනා අවසානයේ ඉන්නේ ශංකර් ළඟට. ශංකර් එයාගේ වාහනේ ඇන්තනිවත් එක්කගෙනම ආනන්දවත් එක්කන් කේරළයට එනවා. මේ වෙලාවේදී ශංකර් අහනවා අම්මා නැති වුණේ අවුරුදු කීයෙන්ද කියලා. එතකොට ආනන්ද කියනවා එයාට අවුරුදු 12න් කියලා. ශංකර් කියනවා අවුරුදු 12 වෙනකනුත් ඔයාගේ අම්මා දැක්කා. ඒත් මම අම්මව ජීවිතේට දැකලා නැහැ කියලා. කේරළයට අරන් එන ඇන්තනිගෙන් ශංකර් ප්‍රශ්න කරනවා ෆෝන් එක ලැබුණේ කොහොමද කියලා. ඇන්තනීට විරුද්ධව අපරාධ නඩු 6ක් තියෙනවා. මාස 4ක් හිරේ ඉඳලා තියෙනවා. ඇන්තනි ගැන තියෙන විස්තරවල බලනකොට එයාට પાස්පෝර්ට් එකක් තියෙනවා. ශංකර් අහනවා પાස්පෝර්ට් එකක් කොහොමද ගත්තේ කියලා. ඇන්තනි කියනවා මං අයදුම් කරා මට પાස්පෝර්ට් එක ලැබුණා කියලා. මෙන්න මේ වෙලාවේදී පොලිස් නිලධාරියට ශංකර් කියනවා කවුද પાස්පෝර්ට් එක අනුමත කරේ කියලා හොයලා බලන්න කියලා. එතකොට නම් ඇන්තනි ටිකක් බය වෙනවා. ඇන්තනි මේ වෙලාවේදී කියනවා මේරියා පොළඹවා ගත්තා. මාව පුළුවන් තරම් එවිස්සුවා. හැබැයි එයා මග අරින්න ගත්තා. ඒක මට ඉවස ගන්න බැරි වෙච්ච නිසා මම මේරිව මැරුවා කියලා. එයා වරද බාර ගන්නවා. ශංකර් කතා කරලා ආනන්දට කියනවා
ඇන්තනී වරද පිළිගත්තා. පාපොච්චාරණය කරා. ඇන්තනී තමයි මේරි මරලා තියෙන්නේ කියලා. ඒත් ඒක ආනන්ද පිළිගන්නේ නැහැ. ආනන්ද කියන්නේ මේරිගේ අම්මවත් තාත්තවත් කවුරුත්ම දන්නේ නැහැ. මේරි ඇන්තනී අතර සම්බන්ධයක් තිබ්බා කියලා. ඉතින් ඒක නිසා ඒක කොහොමත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ආනන්ද එනවා රොනීගේ ගෙදර. එයා එනකොට රොනීගේ අම්මා නැති වෙලා. ආනන්ද ගිහින් රොනී එක කතා කරනවා. ඔයා ඇන්තනී කියලා කෙනෙක් අඳුරනවද කියලා. ඒත් ඒ වෙලාවේ ෆාදර් ආපු නිසා රොනීට එළියට යන්න සිද්ධ වෙනවා. ආනන්දට පේනවා එයාගේ අම්මා ළඟ ඉන්නවා. එයා පිළිමයක් දිහා බලාගෙන ඉන්නවා. ආනන්ද දකින්නකොට තමයි මතක් වෙන්නේ ඒක තමයි මේරි බර්ත්ඩේ එකට දෙන්න ගත්ත පිළිමේ කියලා. රොනීගේ අම්මගේ කට් අවුට් එකේ තියෙනවා එයාගේ බර්ත්ඩේ එක. එතකොට තමයි ආනන්ද දැනගන්නේ මේරි අර පිළිමේ අරන් තියෙන වෙන කාටවත් නෙවෙයි රොනීගේ අම්මට gift එකක් විදිහට දෙන්න කියලා. රොනී ළඟට යන ආනන්ද හිමීට අහනවා ඔයාගේ අම්මගේ බර්ත්ඩේ එක දවසේ තමයි මේරි අතුරුදහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා මෙහි ආවද කියලා. එතකොට රොනී කියනවා නැහැ ඊට කලින් දවසේ පොඩි රණ්ඩුවක් වුණා. ඒක නිසා එයා මෙහි ආවේ නැහැ කියලා. ආනන්ද හිමින් සීරුවේ රොනීගේ ෆෝන් එකත් අරන් එළියට යනවා. මේරි අතුරුදහන් වෙච්ච දවසේ ෆෝන් එකෙන් ආපු මැසේජ් බලන්න කියලා ලාලුට ඒ නම්බර් එක දෙනවා. ලාලුත් ඉක්මනින් බැලලා කියන්නම් කියලා කියනවා. ලාලු කතා කරලා කියනවා ඒ ෆෝන් එකෙන් මේරිට නම් කෝල්වත් මැසේජ්වත් ගිහින් නැහැ. ඒත් වෙන 4 දෙනෙක්ට මැසේජ් ගිහින් තියෙනවා කියලා. ඒ 4 දෙනාගේ නම් අතරේ හනා පෝල්ගේ නමක් තියෙනවා. හනා පෝල් කියලා කියන්නේ මේරිගේ හොඳම යාළුවා. ලාලුගෙන් හනා පෝල්ගේ නම් එක ඉල්ල ගන්න ආනන්ද හනාට කෝල් එකක් ගන්නවා. අරන් කියනවා මං ඔයාට කලින් කතා කරන්න උත්සාහ කරා. මේරි අතුරුදහන් වෙච්ච දවසේ ඔයාට කෝල් එකක් ගත්තා. අරන් මොනවද කිව්වේ කියලා. හනා ඒ වෙලාවේ කියනවා බෙහෙතක් ගැන ඇහුවා කියලා. මොකද්ද බෙහෙත කියලා නම අහගන්න ආනන්ද ඒක Google search කරනවා. එතකොට තමයි ආනන්දට මතක් වෙන්නේ ඒ බෙහෙත කලින් දවසේ රොනීගේ වාහනේ තියනවා දැක්කා කියලා. ආනන්ද ඊළඟට ඉක්මනින් එන්නේ ශංකර් සර් ළඟට. ඒ එනකොටත් ඇන්තනී උසාවි ගෙනියන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා ශංකර් කියනවා. ආනන්ද කියනවා ඊට කලින් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ගන්න කියලා. එතකොට ශංකර් අහනවා කාගේ මරණ පරීක්ෂණය ගැනද මේරිකේද කියලා. එතකොට ආනන්ද කියනවා නැහැ රොනීගේ අම්මගේ කියලා. රොනීගේ අම්මගේ මිනිහ ගෙදරින් අරන් යනවත් එක්කම ගෙදරට එන පොලිස් කණ්ඩායමක් ගෙදර අයගෙන් ප්‍රශ්න කරනවා. රොනී කියන්නේ හදා ගන්න ගත්ත කෙනෙක්. අවුරුදු 14 දී තමයි රොනී ගෙදරට එක්ක ඇවිත් තියෙන්නේ. එයාගේ දෙමව්පිය කවුද? එයා කාගේ කවුද කිසිම විස්තරයක් පවුලේ දන්නේ නැහැ. ශංකර් ඇතුළු ටීම් එක ගිහින් රොනීව පොලිසියට එක්කෙනවා. ඒ අතරතුරේ රොනීගේ ගෙදර වාහන හැමදේම පරීක්ෂා කරනවා. ඊළඟට රොනීගෙන් ප්‍රශ්න කරන්න එන ශංකර් එන්නේ ආනන්දවත් එක්කගෙනම. ආනන්දට පුටුව දීලා කියනවා වාඩි වෙන්න කියලා. ආනන්දට කියනවා දැන් ප්‍රශ්න කරන්න කියලා. ආනන්ද රොනීගෙන් අහන්නේ අම්මයි මේරි දෙන්නම දැන් මෙවව දාලා ගියා. දැන් ඔයා තනි වෙලා. අම්මයි මේරි දෙන්නම ඔයා මැරුවේ තනියමද කියලා. රොනී පුදුම වෙලා වගේ අහනවා මොනවද සර් මේ අහන්නේ කියලා. ආනන්ද කියනවා මේරි මැරුණ දවසේ ඔයාගේ ගෙදරට ආවේ නැහැ කියලාද ඔයා තාම කියන්නේ කියලා. රොනී කියනවා නැහැ. ආවෙත් නැහැ මම කතා කරෙත් නැහැ කියලා. එතකොට තමයි පෙන්වන්නේ මේරි අරන් ආපු පිළිමය. දේව මෑණියන් ඔයාට හරස් වුණා කියලා. ආනන්දේ පිළිමේ තියනවා මේස උඩින්. ඒ වෙලාවේ නම් රොනී කියනවා එහෙමනම් ගෙදර එන්නේ නැති. ඇවිත් අම්මගේ බර්ත්ඩේ එකට gift එක දෙන්න නැති කියලා. එතකොට ආනන්ද කියනවා ඔයාගේ අම්මගේ ෆෝන් එකෙන් මේරි 6යි කාලට අරන් තියෙනවා හනාට කෝල් එකක්. අරන් ඖෂධය ගැන අහලා තියෙනවා කියලා. ඒ ඖෂධය තමයි වැඩි මාත්‍රාවකින් ඔයාට දීලා ඔයාගේ අම්මා මැරුවේ කියනවා. ඒ කෝණේ නම් අපිට ඔප්පු කරන සාක්ෂි තියෙනවා. ඔයාගේ අම්මගේ මරණ පරීක්ෂණේ වාර්තාව දැන් ඇවිත් තියෙන්නේ කියලා ශංකර් සර් කියනවා. රොනී කියනවා අවුරුදු ගාණක් එයාගේ අම්මා ඇඳේ දුක් විඳා. ඒක බලාගෙන ඉන්න බැරි නිසා අධිමාත්‍රාවෙන් ඒ බෙහෙත් එක අම්මට දුන්නා කියලා. එතකොට ආනන්ද අහනවා මේරිට මොකද කරේ කියලා. ඒ වෙලාවේ නම් රොනී කියන්නේ මේරි ගෙදර ආවෙත් නැහැ මේරි ගැන කිසිම දෙයක් දන්නෙත් නැහැ කියලා. ඒ වෙලාවේ ආනන්ද කියනවා
මේරි ඔයාගේ ගෙදර ආවා කියලත් ඔයා මැරුවා කියලා කියන්නත් තව සාක්ෂියක් තියෙනවා කියලා. ආනන්ද මේ වෙලාවේ පෙන්වන්නේ කැඩිච්ච කරාඹුවේ කොටසක්. එයාට ඒක ලැබෙන්නේ රොනිගේ වාහනේ තිබිලා. එතකොට තමයි රොනි කතාව කියන්නේ. මේරි ඇවිත් තියෙනවා රොනිගේ ගෙදර. අම්මට ගිෆ්ට් එක දෙන්න. ඒ වෙලාවේ අම්මා රූම් එකේ ඉඳලා නැහැ. එයා ගෙනාපු ගිෆ්ට් එක තියන්න හදනකොට තමයි මේරි මේ බෙහෙත් එක දැකලා තියෙන්නේ. එයා ඒ බෙහෙත් එක Google සර්ච් කරනවා. මොකටද යූස් කරන්න කියලා. ඒ වෙලාවේ තමයි මේරි කතා කරලා හනාගෙන් අහන්නේ බෙහෙත් එක ගැන. ඒ බෙහෙත් එක තමයි රිස්පෙරිඩන්. ඒක ගන්න ඕනේ මාත්‍රාවක් විදිහට. අධි මාත්‍රාවෙන් ගන්න හොඳ නැහැ කියලා ඒ වෙලාවේ හනා කියනවා. මේ වෙලාවේ තමයි රොනි ගෙදරට එන්නේ. මෙරි අහනවා රොනිගෙන් මේ බෙහෙත් එකේ මාත්‍රාව කියන්න කියලා. මේක මානසික ආතතියට ගන්න බෙහෙත් එකක්. මේක අධි මාත්‍රාවෙන් ගන්න හොඳ නැහැ. මට මේ බෙහෙත් එකේ මාත්‍රාව පෙන්වන්න කියලා. එහෙම නැත්නම් එයා පොලිසියට කියනවා කියලා කියනවා. ඒ වෙලාවෙම රොනි මේරිව අරන් එනවා එයාගේ කාමරේට. කාමරේට අරන් ඇවිත් දොර වහනවා. රොනි මේ වෙලාවේ කියන්නේ දැන් මාස ගාණක් තිස්සේ අම්මට බෙහෙත් එක දෙනවා. ඒත් ඒ ගෑණි මැරුණේ නැහැ. ඒ නාකිච්චෝයි මැරිච්ච දෙයින්. ඔයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ මේරි. මම මේ දේවල් කරන්න අපි දිනට සතුටින් ජීවත් වෙන්න කියලා. ඒත් ඒකට මේරි කැමති වෙන්නේ නැහැ. මේරි කියනවා රොනි ඔයාගේ අම්මා. ඔයා එහෙම කරන එක වැරදි කියලා. රොනි කියන්නේ මේ ඉඩකඩම් මේ දේපලයට දෙයිද කියලා ෂුවර් එකක් නැහැ. මොකද එයා හදාගත් අම්මා විතරයි. මට පයින් ගහලා එලවයි. ඒක නිසා මේ නාකිච්චෝ මැරිච්ච දෙයින්. මම දේපල ලියා ගන්න හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ කියලා. එතකොට මේරි රොනිගේ කම්මුලට ගහනවා. මේ වෙලාවෙම තමයි රොනිගේ අම්මා කතා කරලා අහන්නේ මේරි ආවද කියලා. මේරි කෑ ගහන්න උත්සාහ කරත් රොනියාට කෑ ගහන්න දෙන්නේ කට වහ ගන්නවා. රොනියාගේ අම්මට කියනවා නෑ මේරි ආවේ නෑ. අම්මා ලෑස්ති වෙලා ඉන්න. අනිත් අය අම්මා බලන්න ඒවි කියලා. මේරි කියලා කියන්නේ ඇදුම රෝගියෙක්නේ. එයාට හුස්ම ගන්න බැරුව යනවා. රොනි නහය කට දෙකම තදින් අල්ලන් ඉන්නවා. ඒක නිසා එයාට හුස්ම ගන්න බැරුව මේ වෙලාවේ සිහි නැති වෙනවා. මේරිගේ කරේ තිබුණ මාලේ මේ වෙලාවේ රොනි තමයි ගලවලා ගන්නේ. මේ වෙලාවෙම තමයි රොනිගේ අම්මගේ බර්ත්ඩේ එක සමරන්න පවුලේ අය ගෙදරට එන්නේ. ඉක්මනින් යා මේරිව කාමරයකට දාලා හංගලා එළියට යනවා. රොනි පවුලේ ඇත් එක්ක අම්මගේ බර්ත්ඩේ සමරනකොට තමයි දකින්නේ මේරිගේ බෑග් එක තියෙනවා. එයා ඉක්මනින් මේරිගේ බෑග් එක අරන් ඇවිත් හංගනවා. රොනි ඇවිත් බලනවා මේරිට සිහිය ඇවිත්ද කියලා. මේ වෙලාවෙත් මේරිට සිහිය ඇවිත් නෑ. ඒ වෙලාවේ යාට ආයෙත් ඇදුම රෝගේ හැදිලා තියෙනවා. රොනි ශංකර්ට කියන්නේ එයාට මේරි බේරගන්න උවමනාව තිබුණා. ඒත් එක කරගන්න බැරි වුණා කියලා. ශංකර් අහනවා ඊළඟට මොකද කරේ කියලා. එතකොට රොනි කියනවා මේරි වරන් ගිහින් වැවට දැම්මා කියලා. ආනන්තේ ශංකර්ට කියනවා රොනි කියන කතාව ඇත්ත. අපිට ඒක ඔප්පු කරන්න ඕනෑමටත් වැඩි සාක්ෂි තියෙනවා කියලා. ඒත් ඇන්තනි කියන කතාව ඇත්ත නෙවෙයි. ඇන්තනි කාව හරි ආරක්ෂා කරන්න හදනවා කියලා. එතකොට ශංකර් අහනවේ කවුරු වෙන්නේ නැතිද කියලා. ආනන්ත් මේ වෙලාවේ කියනවා අපි රොනිගේ ඇන්තනීගේ කෝල් රෙකෝඩ් චෙක් කරා කියලා. ඒ දෙන්න කෝල් අරන් තිබුණේ නැති වුණාට ඒ දෙන්නටම කතා කරපු එක නම් එකක් තියෙනවා කියලා. මේ වෙලාවේ ශංකර් අහනවා ඒ නම් එක කාගේද කියලා. ආනන්ත් කියනවා මේරි මැරිච්ච දවසේ රෑ රොනි ඒ නම් එකට කතා කරලා තියෙනවා. ඒ නම් එකෙන් ඇන්තනීට කෝල් එකක් ඇවිත් තියෙනවා. ඒ සිම් එක අයිති වෙන්නේ පොලිස් ස්ටේෂන් එකට කියලා. ශංකර් කියනවා ඒ පොලිස් ස්ටේෂන් එකට අයිති ඕවයිසිව ගෙන්නන්න කියලා. ඒ තමයි බෙනි. ශංකර් බෙනීට කියනවා මේරිගේ විමර්ශනය අපි ඉන්නේ අවසාන අදියරේ. පොඩි තොරතුරක් දැනගන්න තමයි ඔයා මෙහාට ගෙන්නුවේ කියලා. ඒ වගේම කියනවා අපි සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඒ තමයි රොනි කියලා. එතකොට බෙනී අහනවා ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයිද කියලා. ශංකර් කියනවා නැහැ. රොනි වගේම තවත් සැකකාරයෙක් ඉන්නවා. ඒ තමයි ඇන්තනි කියලා. මේ දෙන්නටම කතා කරලා තියෙන්නේ පොලිස් ස්ටේෂන් එකට අයිති ෆෝන් නම්බරකින් කියලා.
ඒක නිසායි අපි ඔයාව මෙහාට ගෙන්නුවේ කියලා. ඒ වගේම තමයි ඒ ෆෝන් එකත් මේ වෙලාවේ ගෙනත් දෙනවා. ශංකර් ඒක ආනන්දට දීලා කියනවා චෙක් කරන්න කියලා. බෙනී මේ වෙලාවේ කියනවා එයාගේ ස්ටේෂන් එකට අයිති ෆෝන් නම්බර් එකක් නම් අනිවාර්යෙන් ඒ ගැන හොයන්න කියලා. ෆෝන් එක තියෙන ගබඩාවේ. ගබඩාවට ඕනම කෙනෙක්ට යන්න පුළුවන් කියලා තමයි බෙනී කියන්නේ. මේ කතා බහ අතරතුරේ ආනන්ද් ෆෝන් එක ඔන් කරනවා. ඔන් කරලා ඒකේ හොට්ස්පොට් කනෙක්ට් කරලා බලනකොට ඒකට කනෙක්ට් වෙන්නේ බෙනීගේ මොබයිල් හොට්ස්පොට් එක. බෙනීට වෙන කරන්නම දෙයක් නැති නිසා එදා සිද්ධ වුණ දේ බෙනී මේ වෙලාවේ කියනවා. මේරි අතුරුදහන් කියලා පැමිණිල්ලක් දාන්න එයාගේ අම්මයි තාත්තා ස්ටේෂන් එකට ආපු වෙලාවේ රොනිගෙන් කෝල් එකක් එනවා. ඒ වෙලාවේ රොනීට කියනවා මේ ෆෝන් එකට ගන්න එපා අනිත් ෆෝන් එකෙන් ගන්නම් කියලා. මේ විදිහට බෙනී තමයි මේ ෆෝන් එකෙන් රොනීට කෝල් එක ගන්නෙ. මේ විස්තර රොනී කිව්වට පස්සේ බෙනී එනවා රොනීගේ ගෙදර. මේ වෙලාවේ රොනීට බෙනී බයින්නේ අම්මා මරන්න බෙහෙත් මම ලෑස්ති කරා. ඔප්පුවත් මම ලෑස්ති කරා. මේ වගේ වගකීමක් නැති වැඩ කරයි කියලා මම හිතුවේ නෑ කියලා. මේ වෙලාවේ රොනී කියනවා බේරෙන්න විදිහක් බලමු කියලා. බෙනී බලනකොට මේරිට සිහිය තියෙනවා. බෙනී රොනීගේ ගෙදරට එන්නේ තනියම නෙවෙයි ඇන්තනිත් එක්ක. ඇන්තනී කියනවා ගඟට දැම්මොත් මේක සියදි විනසා ගැනීමක් විදිහට ඔප්පු වෙනවා. මොකද මේ වෙලාවේ මේරිගේ ස්පන්දනය දුර්වල නිසා. බෙනී මේ වෙලාවේ රොනීට කියනවා අම්මා මැරුණම දේපල වලින් 20%නේ මට ඕනේ කිව්වේ. මේරිගේ සියදි විනසා ගැනීමක් විදිහට ඔප්පු කරන නිසා ඒක 50%ක් වෙනවා කියලා. රොනී මේකට කැමති වෙනවා. බෙනී මේ වෙලාවේ සැලස්ම කියනවා හෙට මේ මිනිහ ගොඩට ගනී. ඒක සියදි විනසා ගැනීමක් විදිහට ඔප්පු කරන්න මට ලේසි. මොකද මේක මගේ අධිකරණ කලාපය නිසා. ඒ වගේම බෙනී කියනවා දවස් 2-3කින් රොනීව අත්අඩංගුවට ගන්නවා සැකකාරයෙක් විදිහට. ටික දවසකින් ආපහු එළියට එන්න පුළුවන්. ටික කාලයක් හැංගිලා ඉඳලා සාමාන්‍ය විදිහට ඉන්න කියලා. එතකොට රොනී අහනවා අර කෙනා කවුද කියලා. එතකොට තමයි බෙනී කියන්නේ ඒ මට මේ වගේ දේවල් වලට උදව් කරන කෙනෙක්. ඒ ගැන හිතන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයා වගකීම් බාරගනී. අවසානෙට කෙල්ලගේ චරිතය හොඳ නැහැ කියලා කතාව අවසන් වෙයි කියලා බෙනී කියනවා. ඊළඟට කරන්නේ මේ තුන්දෙනා මේරි වරන් ගෙහිම් වතුරට දානවා. අවසානයේදී මේ තුන්දෙනා උසාවියට ඉදිරිපත් කරන්න අවශ්‍ය නඩු වාර්තා සකස් කරන්න කියලා තමයි ශංකර්ට දැනුම් දෙන්නේ. ශංකර් කියනවා මේ විමර්ශනයේදී වැඩිපුරම ප්‍රශංසාව හිමි වෙන්න ඕනේ ආනන්දට කියලා. මැඩම් මේ වෙලාවේ කියන්නේ ආනන්ද මේ කරපු වැඩෙත් එක්ක නැවත රැකියාව ගැන සලකා බලන්නම් කියලා. ඒත් ආනන්ද කියනවා මට අම්මව නිතරම මතක් වෙනවා. ඒක නිසා මට රැකියාව කරන්න අමාරුයි කියලා. මේ විදිහට මේ මූවි එක අවසන් වෙනවා. මේ වගේම තවත් මූවි එකකින් හමු වෙමු. සුබ දවසක්.